කියලා කියන්නේ භික්ෂුත්වයේ උපරිභාවයට පත්වීමයි. සාමණේර තත්ත්වයේ වැඩ සිටින ඔබ වහන්සේලා එම සාමණේර තත්ත්වයෙන් උසස් තත්ත්වයට පත්වීම තමයි උපසම්පදා භූමියට පත්වීම කියලා කියන්නේ. ඔබ වහන්සේලා තව මොහොතකින් පස්සේ උපසම්පදා භූමියට පත්වීමේදී උපසම්පදා විහිලා සිටිනවා සංඝං භන්තේ උපසම්පදං යාචාමි උල්ලුම් පතුමං භන්තේ සංඝෝ අනුකම්පං උපාදාය. ස්වාමීනි මහා සංඝයා වහන්සේ විසින් මාව උපසම්පදා භූමියට පත් කරන ලෙස ඉල්ලා සිටිනවා, මාව ඔසවා තබන හැටියට ඉල්ලා සිටිනවා කියලා. උල්ලුම් පතුමං කියලා කියන පාලි වචنين අදහස් කරන්නේ ඔසවා තැබීමයි. ඒ පිළිබඳව සමන්ත පාසාදික අටුවාවේ සඳහන් වන්නේ උල්ලුම් පතුමන්ති උද්ධරතුමන් අකුසලා වුට්ඨාපෙත්වා කුසලේ පතිට්ඨාපේතුති සාමනීර භාවාවා උද්ධරිත්වා වික්ඛු භාවේ පතිට්ඨාපේතුති කියලා. ඒ අදහස් කරන්නේ ඔසවා තබන්නේ කියලා ප්‍රකාශ කරන්නේ අකුසලයෙන් ඔසවා තබන අකුසලයෙන් බැහැර කරලා කුසලයේ පිහිටුවන. ඒ වගේම සාමනීර භාවයෙන් උසස් තත්වයට පත් කරන්න, උපරිභාවයට පත් කරන්න කියන එකයි. ඒ නිසා අකුසලයෙන් වැළකීලා කුසලයේහි යෙදවීමට සාමනීර භාවයෙන් ඔසවා උපසම්පදා භූමියට පත් කිරීමත් කියන අර්ථයෙන්ුයි මේ උල්ලුම් පතු කියන වචنين අදහස් කරන්නේ. ඒ නිසා මේ ඔසවා තැබීම ප්‍රපාතයකට වැටිච්ච පුද්ගලයෙක් ඔසවා තැබීම හෝ ගැටුණ දෙයක් ඔසවා තැබීම වගේ දෙයක් නෙවෙයි. මේ ඔසවා තැබීම ගෞරවනීය ඔසවා තැබීමක්. ඒ පුද්ගලයෙකු විසින් සිදු කරන කාර්යයක් නෙවෙයි. මධ්‍ය දේශයේදී නම් දසවාර්ගික හෝ අතිරේක දසවාර්ගික මහා සංඝයා විසිනුත් ප්‍රත්‍යන්ත දේශයකදී නම් පංචවාර්ගික භික්ෂුන් වහන්සේලා විසිනුත් සිද්ධ කළ යුතු සාමූහිකව සිදු කරන කාර්යයක්. ඒ නිසා මහා සංඝයා වෙතින් ඔබ වහන්සේලා උපසම්පදා භූමියට පත්වන්න. ඒ උපසම්පදා භූමියට පත්වීමයි කියලා කියන්නේ ශාසනික සියලු වගකීම් දැරීමට සුදුසු තත්වයට පත්වීමයි. ඒ නිසා ඔබ වහන්සේලා තව සුළු මොහොතකින් ඉඳලා අද රාත්‍රී කාලයේ වෙනකොට මේ ශාසනික සියලු වගකීම් දැරීමට සමත් වන පිරිසක් බවට පත් වෙනවා. ඒ උපසම්පදා භූමියට පත් වූ අයින් අනතුරුව ඔබ වහන්සේලා විසින් තමන්ට පැවරෙන වගකීම් නිසි ආකාර විශ්ව කිරීමට විශේෂයෙන්ම අද මේ පත්වන උපසම්පදා අධිශීලය ඊ타ත්ම සුරක්ෂිතව ආරක්ෂා කරගනිමින් ඊ타ත්ම හොඳ භික්ෂුවක් බවට පත් වෙලා කටයුතු කරන්නත් අදිෂ්ඨාන කරගත යුතුව පවතිනවා. සීලයෙන් සමන්විත වෙන තරමට උපසම්පදාව ආරක්ෂා කරගෙන වැඩ සිටින තරමට තමන්ට ආධ්‍යාත්මික වශයෙන් සතුටු වීමට ඒ වගේම පොදු මහත් සමාජයේ ගෞරවනීය තත්ත්වයට පත්වීමට හැකියාව ලැබෙනවා. ඒ නිසා අද පත්වන උපසම්පදා ශීලය දිවිහිමියෙන් ආරක්ෂා කර ගනිමින් මේ ශාසනයට රටට ජාතියට වැඩ ඇති භික්ෂුන් වහන්සේලා වශයෙන් කටයුතු කිරීමට ආයුෂ්මතුන් වහන්සේලා සියලු දෙනා වහන්සේම දැඩි ලෙස අධිෂ්ඨාන කර ගන්න ඕනේ.
Vajjayo me bhante oi. Ajyatagge danithemo mayam bharo akrite rasa bharo ajyatagge danithemo mayam bharo akrite rasa bharo ajyatagge danithemo mayam bharo aham vidhe rasa bharo Gaccha ammi okase chitta
සම්දිතේ ඒව රූපා ආවාදා කුට්ටං වන්දෝ ඉලාසෝ සෝසෝ අපමාරෝ මනුස්සෝසි පුරිසෝසි භුජිසෝසි අනනෝසි නසිරාජ පටෝ අනුඤ්ඤාතෝසි මාතා පිතුයි පරිපුන්න වීසති වස්සෝසි පරිපුන්නන්තේ පත්ත ජීවරං ඉන්නාමෝසි ඕනාමෝදේ උපජ්ජායෝ සුනාතු මේ භන්තේ සංඝෝ නාදෝ ආයස්මතෝ තිස්සස්ස උපසම්පදා පේඛෝ අනුසිද්ධෝ සෝමයා යති සංඝස්ස පත්ත කල්ලං නාගෝ ආගච්ඡේය ආගච්ඡාහිති වත්තබ්බෝ ආගච්ඡාහි සංඝං පන්තේ උපසම්පදං යාචාමි කුල්ලුම් පතුමං පන්තේ සංඝෝ අනුකම්පං උපාදාය ဒုတိယံ විභන්තේ සංඝං උපසම්පදං යාචාමි කුල්ලුම් පතුමං පන්තේ සංඝෝ අනුකම්පං උපාදාය තතියං විභන්තේ සංඝං උපසම්පදං යාචාමි කුල්ලුම් පතුමං පන්තේ සංඝෝ අනුකම්පං උපාදාය සුනාතු මේ භන්තේ සංඝෝ අයන්නාගෝ ආයස්මතෝ තිස්සස්ස උපසම්පදා පේඛෝ යති සංඝස්ස පත්ත කල්ලං ආනාගං අන්තරායිකේ ධම්මේ බුද්ධේයං සුනසිනාග අයන්තේ සච්චකාරෝ භූතකාරෝ යං ජාතං කං පුජ්ජාමි සන්තං අත්තේති වත්තබ්බං අසන්තං නත්තේති වත්තබ්බං සම්දිතේ ඒව රූපා ආබාධා කුට්ඨං වන්දෝ විලාසෝ සෝසෝ අපමාරෝ මනෝ
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සමස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සුනාතු මේ බන්තේ සංඝෝ අයන්නාගෝ ආයස්මතෝ තිස්සස්ස උපසම්පදා බේකෝ පරිසුද්ධෝ අන්තරායිකේ ධම්මේ පරිපුන්නස්ස පත්ත ජීවරං නාගෝ සංඝං උපසම්පදං යාජති ආයස්මතා තිස්සේන උපජ්ජායේන යදි සංඝස්ස පත්ත කල්ලං සංඝෝ නාගං උපසම්පාදෙය්‍ය ආයස්මතා තිස්සේන උපජ්ජායේන ඒසා ඤත්ති සුනාතු මේ බන්තේ සංඝෝ අයන්නාගෝ ආයස්මතෝ තිස්සස්ස උපසම්පදා බේකෝ පරිසුද්ධෝ අන්තරායිකේ ධම්මේ පරිපුන්නස්ස පත්ත ජීවරං නාගෝ සංඝං උපසම්පදං යාචති ආයස්මතා තිස්සේන උපජ්ජායේන සංඝෝ නාගං උපසම්පාදේති ආයස්මතා තිස්සේන උපජ්ජායේන යස්සායස්මතෝ කමති නාගස්ස උපසම්පදා ආයස්මතා තිස්සේන උපජ්ජායේන සෝතුන්නස්ස යස්සන කමති සෝභාසෙය්‍ය ဒုတိယံ පේත මත්තං වදාමි සුනාතු මේ බන්තේ සංඝෝ අයන්නාගෝ ආයස්මතෝ තිස්සස්ස උපසම්පදා බේකෝ පරිසුද්ධෝ අන්තරායිකේ ධම්මේ
සංඝස්ස